හායි ආකාශා ටැරොට් වලින් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ පික කාඩ් රීඩින් එකක්. ඔයාලගේ ක්‍රෂ් එක මොනවාද හිතන්නේ ඔයාලා ගැන කියලා. මේ පයිල්ස් තුනෙන් ඔයාලගේ හිත වැඩියෙන් ඇදිලා යන පයිල් එක ඔයාලා සිලෙක්ට් කරගන්න. ඔයාලා මගේ රීඩින්ග්ස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මම දාන වීඩියෝ එකක් ඉස්සලාම බලන්න ඕන නම් පල්ලෙහා තියෙන bell එක හැඩේ තියෙන icon එක press කරන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝ එකක් ආපු ගමන්ම notification එකකින් මුලින්ම වීඩියෝ එක බලන්න පුළුවන්. hi pile number 1 මේ රීඩින් එකෙන් ඔයාගේ crush එක ඔයා ගැන මොනවද කියන්නේ කියලා අපි බලමු. ඔයා ගැන එයාට ගොඩාක් ගැඹුරු සමීප හරි හුරු පුරුදු බවක් හොඳ ඩීප් කනෙක්ෂන් එකක් ඔයා වෙනුවෙන් එයාට දැනෙනවා. දෙන්න අතර ලොකු ආකර්ෂණයක් එයාට දැනෙනවා. හොඳ යාළුකමක් හරි ගොඩාක් හොඳ ආදර සම්බන්ධතාවයකට ඉඩකඩක් තියෙනවා කියලා එයාට දැනෙනවා. එයා ඔයාව ගොඩාක් ධනවාදී විදිහට දකින්නේ. ගොඩක් පොසිටිව් ලයිට් එකකින් තමයි ඔයාව දකින්නේ. ඒ වගේම එයාගේ ජීවිතේට ගොඩාක් සතුට ගේන කෙනෙක් විදිහට තමයි ඔයාගේ ක්‍රෂ් එක ඔයාව දකින්නේ. ඒ වගේම ඔයා ගොඩක් ආකර්ශනීය උණුසුම් හදවතක් තියෙන අවංක කෙනෙක් කියලා එයා විශ්වාස කරනවා. එයා දකිනවා. එයාට ඔයා ගැන ගොඩක් හොඳ පොසිටිව් ආදරණීය හැඟීමක් තිබුණත් එයා හිතන විදිහට මේ සම්බන්ධය ඉස්සරහට ගෙනියන්න සුදුසු කාලේ නැත්තම් හරිම වෙලාව මේක නෙමෙයි කියලා එයා හිතනවා. මොකද ඒකට බාහිර තත්ත්වයක්. ඒ කියන්නේ මොකක් හරි එයාගේ රැකියාව, එතකොට එයාගේ පෞද්ගලික ජීවිතේ නැත්තම් එයාගේ සමහර goals, එයාගේ තියෙන කාර්යබහුලත්වය හරි එයාගේ වාසනාවේ පරක්කුවක් නිසාද මේ දේවල් ඔයාලා දෙන්න අතර තියෙන මේ ආකර්ෂණය ඉදිරියට යන්නේ නැත්තේ කියලා එයා හැම වෙලාවෙම හිතනවා. එයා ඔයාලා දෙන්නගේ අනාගතය ගැන හිතනවා. තාම පියවරක් ගත්තේ නැති වුණත් එයා හුඟක් වෙලාවට අනාගතය ගැන හිතනවා. මේ සම්බන්ධය කොහොම වෙයිද මොනවා වෙයිද කියලා හැමතිස්සෙම හිතනවා. ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් කර හිටියත් එයා තාම කොහොමද මේක ඉස්සරහට යන්නේ කියලා පියවරක් ගන්න කියලා තාම ස්ථීර තීරණයක් අරන් නැහැ. එයා මේ සම්බන්ධය වෙනස් කෝණයකින් බලන්න හරි මොනවා හරි පියවරක් ගන්න තාමත් මැලිකමක් දක්වනවා. තාමත් මැලිකමක් දක්වනවා. මොකද එයාට මේ වෙන සමහර විට එයාගේ ජීවිතේ බාහිර තත්ත්වයන් මේකට හේතු වෙනවා. ඇති කාර්යබහුලත්වයේ රැකියාව පෞද්ගලික ජීවිතේ. මේ සම්බන්ධතාවය ඔයාලා දෙන්න අතර ඉදිරියට කරගෙන යන්න කැමති වුණත් දැනට මේ වෙලාවේ හිර වෙලා වගේ හැඟීමක් තමයි එයාට තියෙන්නේ. ස්ටක් වෙලා වගේ තමයි එයාට දැනෙන්නේ. එයා ඉස්සර ඔයා ගැන දැනෙන හැඟීම් නොසලකා හරින්න උත්සාහ කරා නම් දැන් ඒවට මුහුණ දෙන්න. දැන් එයාට තේරෙන්න පටන් අරන් තියෙනවා. ඔයා වෙනුවෙන් එයා ගැන විශේෂ හැඟීමක් හිතේ විශේෂ තැනක් තියෙනවා කියලා. මේ නිසා මේ පසුබෑමක් තිබුණත් මෙයා ඉදිරියේදී වැදගත් තීරණයක් ගන්න ඉඩකඩ තියෙනවා. මොකද එයාට ඔයා වෙනුවෙන් තියෙන හැඟීමේ විශේෂත්වය දැන් ඉස්සරට වඩා ඒකේ දැනෙන්න පටන් අරන් තියෙනවා. එයාගේ ආර්ථිකය හරි රැකියාව සම්බන්ධ ගැටලු නැත්තම් මේ කාලයේ මුදල් පිළිබඳ ගොඩ අවධානයක් පසු වෙනවා කියලා මේ සමහර කාඩ්ස් වලින් තේරෙනවා. සමහර විට මෙයාගේ පොඩි මුරණ්ඩු ගතියක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධය ගැන තීරණවල පොඩි ප්‍රමාදයක් තියෙන්න පුළුවන්. මොකද එයාගේ හැඟීම් වලට අනුව ඔයාලා දෙන්න අතර තවමත් අවසාන උනේ නැති දෙයක්. ඒ කියන්නේ තාම උනේ නැති දෙයක් වෙන්න තියෙනවා. ඒ තාම උනේ නැති unfinished business එකක් තියෙනවා වගේ ඉස්සරහට දෙයක් වෙන්න තියෙනවා වගේ කියලා හිතෙනවා. ඒ වගේම ඔයාලා එකිනෙක කෙනා ගැන තවත් දැනගන්න ඉතිරි වෙලා ගොඩක් දේවල් තියෙනවා කියලාත් හිතනවා. එයා ඒකටත් කාලය ටිකක් දෙන්න ඕනි කියලා හිතනවා. ඔයා ගැන ගොඩක් තර්කානුකූලව බුද්ධිමත් මේ සම්බන්ධ ගැන හිතනවා වගේම හැඟීම් ලේසියෙන් කිව්වේ නැති වුණත්
එයා ඔයාට තියෙන මේ ගැඹුරු සමීප ආදරණීය හැඟීම ලේසියෙන් කිව්වේ නැති වුණත් මේ සම්බන්ධය හරි විදියට දකින්න තේරුම් ගන්න එයා උත්සාහ කරනවා. මේ රීඩින් එකෙන් අපිට ඕවරෝල් ගත්තොත් මේක ඇත්තටම ධනාත්මක රීඩින් එකක්. මේක ඔයාලා අතර ප්‍රබල බැඳීමක් පෙන්නනවා මේ සමහර කාඩ් වලින් කාඩ් දෙකකින් ආදරය ඔයා වෙනුවෙන් තියෙන ආදරය ආකර්ෂණය සහ ගොඩාක් ඔයාලගේ හොඳ ගැළපීම පෙන්눔 කරනවා මේ සමහර කාඩ්ස් වලින්. ඒ වගේම සමහර කාඩ්ස් වලට අනුව මේ සම්බන්ධය ඉදිරියට යාම ප්‍රමාද වෙන්න එයාගේ දෙගිඩියාව මේකට කාලේ නෙවෙයි තාම හරිම වෙලාව නෙවෙයි මේ බාහිර තත්ත්වයක් පෞද්ගලික තත්ත්වයක් නිසා පොඩි ප්‍රමාදයක් පේනවා. ඒ වුණාට එයාගේ හිතේ මේ වෙනුවෙන් සැලසුම් අනාගතය ගැන සිතුවිලි දිගටම රැඳිලා තියෙනවා. ඇත්තටම මේක පොසිටිව් රීඩින් එකක්. හරි. අපි ළඟට යමු පයිල් නම්බර් 2 එකට. ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොනවද හිතන්නේ කියලා බලමු. හායි පයිල් නම්බර් 2. අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. එයා හිතනවා ඔයා ගොඩාක් වටින කෙනෙක් කියලා. එයාගේ සිතුවිලි වල හැටියට එයා ඔයාව දකින්නේ විශ්වාස කරන්න පුළුවන් පරිණත ගොඩක් ආදරණීය ඒ වගේම දිගු කාලින ආදර සම්බන්ධතාවයකට සුදුසු කෙනෙක් විදිහට. ඒ වගේම ස්ථීර අනාගතයක් ඔයත් එයත් අතර තියෙනවා කියලා තමයි මේ කාඩ්ස් වලින් අපිට තේරෙන්නේ. ඔයත් එක්ක අලුත් ගමනක් පටන් ගන්න කැමැත්තක් ඒ වගේම අවස්ථාවක් තියෙනවා කියලා එයාගේ හිතේ තියෙනවා. එයාට නිතරම හිතෙනවා. ඒත් තාම ඒකට පියවරක් අරන් නැහැ. එයා මේ වගේ දෙයකට ඉක්මන් වෙන කෙනෙක් නම් නෙවෙයි. ඔයා ගැන ගොඩාක් හොඳට හිතලා බලනවා. හැඟීම් තිබුණත් ඒවා ඉක්මනට ප්‍රකාශ කරනවට වඩා නිහඬව ඔයාව නිරීක්ෂණය කරනවා. ඇත්තටම මේ කෙනාව ගොඩාක් වටින කෙනෙක් විදිහට තමයි දකින්නේ. ඒ වගේම ඉක්මන් වෙන්නේ නැති කෙනෙක් කාලේ අරන් හොඳ දීර්ඝ කාලීන ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න හිතන කෙනෙක් ඔයාගේ ක්‍රෂ් එක. ඒ වගේම එයාගේ හිතේ පොඩි බයක් සැකයක් තියෙනවා. මොකද එයා හිතනවා එයාව රිජෙක්ට් කරයිද මේක හරියයිද මේ මම ගත්ත තීරණය හරිද මං ඔයාව මේ කෙනාව තෝරගන්න එක හරියයිද කියලා ඔයා රිජෙක්ට් කරයිද වගේ සිතුවිලි ගොන්නකින් තමයි එයා මේ වෙලාවේ මේ සම්බන්ධේ ඔයා ගැන හිතන්නේ. එයා ඔයත් එක්ක මේ ගැන කතා කරන එක කමියුනිකේට් කරන එක ටිකක් පරක්කු වෙලා තියෙනවා. ඔයා ගැන ගොඩාක් හැඟීම් තිබුණත් මේ වෙලාවේ ඉක්මනින් වේගෙන් හිද්ද වෙන්න ඕනේ නැහැ කියලා තමයි හිතන්නේ. ඒ කියන විදිහට නම් ඔයාගේ ක්‍රෂ් එක ආදර සම්බන්ධතාවවලදී ඉක්මන් වෙන කෙනෙක් නම් නෙවෙයි. ඔයාලට සමහර වෙලාවට අපිට ජීවිතේ හම්බ වෙනවා බොහොම ඉක්මනින් ආදර සම්බන්ධතා ගොඩ නැගෙනවා. සමහර ඒවට කාලයක් ගත වෙනවා. මේ ඒ වගේ කාලයක් ඕනයි කියලා හිතන කෙනෙක් තමයි. එයා ඒ වගේම මේ කාඩ්ස් වලින් කවුරු හරි තර්ඩ් පාර්ටි එකක් තුන්වෙනි පාර්ශවයක් පුද්ගලයෙක් ගැන නැත්තම් මොකක් හරි වැරදි අවබෝධයක් හරි මොකක් හරි සමාජ තත්ත්වයක් වගේ බාධාවක් පෙන්නනවා. මේ බාධාවක් පෙන්නනවා බාධාවක් තියෙනවා වගේ මේ කෙනා හිතනවා. මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ තවත් ආදර සම්බන්ධතාවයක් ගැනම කියලා. නමුත් මොකක් හෝ එයාට මොකක් හරි වැරදි අවබෝධයක් නැත්තම් ඔයා කවුරුත් එක්ක වෙන කවුරු හරි ඔයාට ඉන්නවා කියලා හරි මොකක් හරි මෙයාට මේ වගේ පොඩි බාධාවක් මොකක් හරි දෙයක් හිතෙනවා. ඔයාගේ තවත් ආදර සම්බන්ධතාවයක්ම නොවෙන්න පුළුවන් සමහර විට මෙයා ඔයාගේ යාළුවෙක් හරි මොකක් කවුරුන් හෝ හරි දෙයක් ගැන වැරදි අවබෝධයකිනුත් පසු වෙනවා කියලා මේ කාඩ් වලින් පේන්න තියෙනවා.
එයා ඉක්මන් නොවී ඉක්මන් වෙන්නේ නැතුව හරි කාලේ හරි වෙලා වෙනකල් බලන් ඉන්නවා මේ සම්බන්ධේ ඔයත් එක්ක පියවරක් ගන්න ඔයත් එක්ක එයාගේ හැඟීම් බෙදා ගන්න මේ සම්බන්ධය ඉදිරියට ගෙනියන්න. එයාගේ බලාපොරොත්තු තාම සම්පූර්ණ වෙලා නැහැ කියලා හිතනවා. මොකද එයා ඔයා ගැන ගොඩාක් පොසිටිව් ගොඩාක් ආදරණීය හැඟීම් තිබ්බත් තාම ඒක ඉදිරියට නොගිය නිසා මේ විදිහට එයා හිතනවා. ඒ නිසා මොකක් හරි අඩුවක් අනිශ්චිතකමක් වගේ දැනෙනවා. මොකද තාම මේ වෙනුවෙන් පියවරක් මුල් ප්‍රයත්නයක් දරන්න බැරි වෙච්ච හින්දා. ඕවරෝල් ගත්තම ඔයාගේ මේ කාඩ් රීඩින් එකේ එයා ඔයා ගැන හොඳ හරි ගෞරවනීය හැඟීම් ඇති කරන් තියෙනවා. ඒ වගේම ස්ථීර පරිණත සම්බන්ධතාවයක හැකියාවක් ඔය දෙන්න අතර තියෙනවා කියලත් මේ කාඩ්ස් වලින් සමහර කාඩ්ස් වලින් පේන්න තියෙනවා. ඒත් මේ වෙලාවේ එයා ප්‍රමාදයක් දක්වනවා, මැලි වෙනවා මේ සම්බන්ධය ඉදිරියට ගෙනන්න. එයාගේ හිතේ මොකක් හරි බයක්, බාධාවක් නිසා. එයාගේ හැඟීම් විවෘතව ඔයාට කියන්න නෑ කියලා තමයි මේ මොහොතේ පේන්න තියෙන්නේ. සමහර විට එයා උත්සාහ කරනවා ඇති මේකේ කියවුණා තර්ඩ් පාර්ටි එකක් තුන්වෙනි පාර්ශවයක ගැන මොකක් හරි අවබෝධයක් එයා වැරදි අවබෝධයක් අරන් තියෙනවා. සමහරට කාලයක් අරගෙන එයා මේ සැක වැරදි අවබෝධය දුරු කරගෙන ඔයාලගේ මේ සම්බන්ධය වෙනින් පියවරක් ඉස්සරහදී ගන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. හරි. එහෙනම් මේකත් ඇත්තටම පොසිටිව් එනර්ජි එකක් තිබ්බ රීඩින් එකක් ෆයිල් නම්බර් 2. හරි. එහෙනම් අපි ඊළඟට යමු ෆයිල් නම්බර් 3. ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. හයි ෆයිල් නම්බර් 3. අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොනවද හිතන්නේ මේ වෙලාවේ කියලා. මේ කාඩ්ස් වලින් පේන විදිහට ඔයාගේ ක්‍රෂ් එක ඔයාව සාමාන්‍ය කෙනෙක් විදිහට නම් නෙවෙයි දකින්නේ. ගොඩාක් වටිනාකමක් තියෙන, ගොඩාක් ගෞරවයට ලක් වෙන, ගෞරවයට ලක් වෙන කෙනෙක් විදිහට තමයි එයාගේ ඇස් වලින් ඔයාව දකින්නේ. ඔයා ගැන ගොඩාක් ලොකු පැහැදීමක් තියෙනවා එයාගේ හිතේ. ඔයාගේ ස්වාධීනත්වයට, පරිණතකමට, ඒ වගේම ඔයා ජීවිතේ සංසුන් විදියට හසුරවන විදිය එයාගේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කෙනා ඔයා ගැන හුඟක් අවධානයෙන් නිරීක්ෂණයෙන් ඉන්න කෙනෙක්. එයාට ඔයාගේ මේ ගතිගුණ, මේ දේවල් ඇහැට අහු වෙන්න එයා ගොඩක් හොඳින් කාලයක් ඔයා දිහා බලන් ඉන්න කෙනෙක්. ඔයාට ඔයාව තවත් හොඳට දැනගන්න දෙයක් පටන් ගන්න උනන්දුව එයාට තියෙනවා. එයා ඔයාව හොඳට නිරීක්ෂණය කරලා ඔයාගේ මේ ගති ලක්ෂණ වලට එයා ගොඩාක් කැමති වුණත් එයා ඔයා ගැන හොඳින් දැනගන්නත් උවමනාවෙන් ඉන්නවා. ඒත් එක්කම යම් පසුබෑමක් අර පරිස්සම් වෙන්න ඕන ගතියක් තියෙනවා. සමහර විට එයාගේ ඇස් දෙකට ඔයා ගොඩක් ගෞරවාන්විත, ගෞරවයට ලක් වෙන, ගොඩක් වටින කෙනෙක් විදිහට දකින, වටිනාකමක් තියෙන කෙනෙක් විදිහට දකින නිසා වෙන්න ඇති පොඩි පසුබෑමක්, පරිස්සම් වෙන්න ඕන වගේ දෙයක් එයාට තියෙනවා. එයාගේ කලින් ආදර අත්දැකීම් නිසා එයාට වෙච්ච සිදුවීම්, ඒ වගේම නැත්තම් ඔයාට එයාගේ ආදරය ප්‍රකාශ කරන්න බයක්, නැත්තම් එයාට තියෙන මේ ලස්සන හැඟීම් ඔයාට කිව්වොත් මොනවා වෙයිද කියන සැකේ නිසා එයා ඉක්මන් පියවරක් ගන්න නැතුව ඉන්නවා. එයා මේ ඔයත් එයත් අතර සම්බන්ධය ගැන හොඳට, මේ තියෙන ක්‍රෂ් එක ගැන හොඳට හිතනවා. ආයෙත් හිතනවා.
ඉක්මන් තීරණ වලට වඩා හරිම වෙලාව වෙනකන් ඉවසීමෙන් බලන් ඉන්නවා මේ කෙනා. කොහොමත් මේ කෙනා ගොඩක් ඉවසීමෙන් ඔයාවත් නිරීක්ෂණය කරලා ඔයාවත් ගොඩක් හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් කියලා අපිට මුලින්ම මේ කාඩ්ස් වලින් තේරුම් ගියා. ඒක ගොඩක් හොඳ තත්ත්වයක් කියලා තමයි මේ කාඩ්ස් වලින් පේන්න තියෙන්නේ. ඔයාගේ ක්‍රෂ් එකගේ විශ්වාසය අඩුකමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා ගොඩක් වටිනාකමින් ඉන්න කෙනෙක් විදිහට දකින හින්දා එයා මට කැමති වෙයිද? ඒ වගේම එයාගේ ඊගෝ එකක් තියෙනවා. පොඩි අහංකාරකමක් තියෙනවා. හරි එයාගේ හැඟීම් විවෘතව පෙන්වන්න අපහසුවකුත් තියෙනවා. මේ කෙනාට සමහර පුද්ගලයෝ ඉන්නවා හැඟීම් ඔයාලට ජීවිතේ මුණ ගැහිලා ඇති ඉක්මනින් හැඟීම් පෙන්නනවා ඒ දේවල් කියනවා. සමහර අයට ඒක හැඟීම් ආදරණීය හැඟීම් තිබුණත් ඒක හරියට පෙන්වන්න හරියට ප්‍රකාශ කරන්න කියන්න අපහසුතාවයක් තියෙනවා. මේ කෙනාටත් හැඟීම් විවෘතව පෙන්වන්න අපහසුතාවයක් තියෙනවා ඔයා වෙනුවෙන්. ඒ නිසා ඔයා ගැන උනන්දුවක් ලොකුවට තිබුණත් ඒක ක්‍රියාත්මක වෙන්න ටිකක් පරක්කු වෙන්න කල් යන්න පුළුවන්. ඕවරෝල් ගත්තම මේ කාඩ් රීඩින් එක ගොඩක් හොඳ පොසිටිව් කාඩ් රීඩින් එකක්. ඔයා ගැන ඔයාගේ ක්‍රෂ් එක ගොඩාක් පොසිටිව් විදියට හිතනවා වගේම ලොකු ආකර්ෂණයක් තියෙනවා කියලා මේ වයින් පේනවා. ඔයාට විශ්වාසවන්ත ඔයාව ගොඩක් විශ්වාස කරන්න පුළුවන් විශ්වාසවන්ත වටින දිගු කාලින සම්බන්ධයකට සුදුසු කෙනෙක් විදිහට තමයි ඔයාගේ ක්‍රෂ් එක ඔයාව දකින්නේ. ඒත් එයාගේ බය නිසා ආත්ම විශ්වාසය මේ වෙලාවේ අඩු නිසා තාම හෙමින් ගමනක් තමයි එයා එන්නේ. තාම පියවරක් අරගෙන ඔයාට හැඟීම් පෙන්වන්න පටන් අරන් නැහැ. මේක නැචරලිවම ස්වභාවිකවම මේ සම්බන්ධය වර්ධනය වෙන්න දෙනවනම් තමයි ගොඩාක් හොඳ. මොකද හරි වෙලාව ආපුවම මේ සම්බන්ධයේ ගොඩාක් දේවල් පැහැදිලි වෙයි. ඉවසීම තමයි මේ රීඩින් එකේ ස්ට්‍රෝංම පණිවිඩය. මේ සම්බන්ධයේ කාලයත් එක්ක නැචරලි වැඩෙන්න එළියට එන්න ඉඩ කඩ පේනවා. ඒ නිසා ඉවසීමෙන් රෂ් එකක් ගන්න නැතුව, හදිස්සි වෙන්නේ නැතුව එයාගේ විදිහට ඒ දේවල්ට මුල පුරන්න, ගොඩ නැගෙන්න ඉඩ හැරියොත් මේ සම්බන්ධය ගොඩක් හොඳ සම්බන්ධයක් වෙයි කියලා තමයි මේ කාඩ්ස් වලින් අපිට පේන්න තියෙන්නේ. එහෙනම් පයිල් නම්බර් 3. ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මේ විදිහට තමයි හිතන්නේ. හරි. එහෙනම් ආකර්ෂ ටැරොට් වලින් අදත් අවසන් කරනවා අද ගෙනාපු පයිල්ස් 3ක පික කාඩ් රීඩින් එක. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ටිකක් දීර්ඝ රීඩින්ග්ස් කරන්න. ඔයාලා ගොඩක් විස්තර දැනගන්න කැමති ඇති කියලා හිතනවා මේ රීඩින්ග්ස් කරන ටොපික් එක ඇතුලේ මීට වඩා. ඒ නිසා මම ඉස්සරහදී ඒ වගේ ටිකක් දීර්ඝ රීඩින්ග්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලට සිලෙක්ට් කරන්න කාඩ්ස් ප්‍රමාණය පයිල්ස් 3කට වඩා ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ රීඩින්ග්ස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. Thank you.